අන්තිම කුරක් දිව්වා. ඔයාලා ගමනක් යනකොට කැම ටික අවුල් වෙනව නේද? දැන් අපි හිතමු කැලරි මැන කනවා කියලා. කැම ටික ගමනක් යන දවසට අවුල් වෙනවා නම් ඔයා මොකද්ද කරන්නේ? මං කියන්නේ නැහැ කියන. ඉතින් එහෙම ලයිෆ් ස්ටයිල් එකක් නම් ඔයාට තියෙන්නේ. ඒ කියන්නේ ඔයා කොච්චර කමිට් වෙන්න try කරත් අතරින් පතර ඔයාට බ්‍රේක් වෙනව නැත්තම් අද මම මේ ගොඩක් දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ, ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ ටයිම් එකකදී ඒත් ඔයාට කැම ගැන සැලකිලිමත් වෙන්න ඕන නම් ඔයාට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. අන්තිමට උඩ කැලලත් ගාවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් පළවෙනිම දේ පදු සද්දයක් ඇහෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ කෑම මොනවා හරි දේවල් ටිකක් හදාගෙන එන්න ගෙදරින්. විශේෂයෙන්ම ෆැට් ලොස් වගේ ගෝල් එකක් තියෙන කෙනෙක් නම් කෑම ගෙදරින් හදාගෙන යන්න. ඉඳලා වීඩියෝ එකක් කරන්න ගත්තාම තමයි මේ වගේ පැලලෝරියක් හරි අඩුම තරමේ ළඟින් යන්නේ. මේ තියෙන්නේ ගෙදරින් හදාගෙන ආපු කෑම වගේ. ඒතොර කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ කැලරි අවශ්‍ය ප්‍රමාණයක් ඔයාගේ ගෝල් එක අනුව තියෙනවා. ඊළඟට දෙවනි කාරණය. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපි හිතමු ඔයා බල්කින් කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔයා මසල් බිල්ඩින් කරන කෙනෙක්. ඔයාට ෆැට් ලොස් එකක් කරන්න ඕනේ නැහැ. ඔයාට ඇත්තටම ඕනේ කැලරි ගොඩක් ඇඟට වැටෙන්න ඕනේ. ඉතින් එහෙමනම් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි එදාට කැලරි මයිනේව ටික පැත්තක දාලා ඔයාට ස්කේල්ස් වල දාලා මයින්න බෑ. එළිය කොහරි යන වෙලාවට ඇවිදින්න යන වෙලාවක වගේ ට්‍රිප් එකක් යනකොට ඔයාට ස්කේල්ස් වල දාලා මයින්න බෑ. ඔයා ගෙදරින් හදාගෙන ඇවිල්ලා නැත්තම්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඔයාට කරන්න තියෙන්නේ අහුවෙන්නේ මොනවාද? ගණන් ගන්න එපා. එදාට කන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ සීනි අනවශ්‍ය විදියට ගොඩාක් ඇඟට දාගන්න කියලාවත් එහෙම නෙමෙයි. පොඩ්ඩක් බලලා කනකොට ටිකක් වැඩිපුර කන්න. ඒ කන වේල් වලට නැත්නම් ඊට පස්සේ අතරමැද්දවා යනකොට කඩයක් දැක්කොත් ඒක දර නවත්තලා පොඩ්ඩක් මොහරි දෙයක් කන්න. මුකුත්ම නොකා ඉන්නට වඩා සම්පූර්ණ වගේ කැලරි ඉන්ටේක් එක ගොඩාක් අඩු වෙනට වඩා ඒ වගේ දවසට වල කැලරි ලෙවල් එක යම් ප්‍රමාණයකට හරි අප් එකේ තියාගන්න එක හොඳයි. දැන් මේ ඉන්නේ කොස් ගහක් යට. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මෙතන මාර සීතලක් තියෙන්නේ. මේ ගිනි ගහන අවුව වෙලා මේ දැන් දවල් 12ටත් කිට්ටුයි. බලන්න මේ වටපිටාවේ ලස්සන. මේ ගස් නිසා තමයි අතර මේ ලස්සනත් ආරක්ෂා වෙලා තියෙන්නේ. මෙතන මාර සීතල තියෙන මිනිස්සු ඉතින් මේවයි ගස් මොනවට කපනවද කියලා නම් හිතා ගන්න බෑ. මං කෝපි එකක් හදාගෙන ආවල් තිබ්බා. ඒකට සීනි ටිකකුත් අද නම් දාලා තිබ්බා. මං සාමාන්‍යයෙන් නැත්තම් සීනි නැතුව තමයි මං කොෆි බොන්නේ. හැබැයි අද ඒකට සීනි ටිකකුත් දාලා තිබ්බා. මං ඒ එලෝ රොටි එකයි ඒ කොෆි එකයි බිව්වා. දැන් ඊට පස්සේ මේ යනකොට අතරමැදි මම තව මොනවා හරි තිබුණා මං තව මොනවා හරි කනවා. මොකද මගේ ගෝල් එක තියෙන්නේ පර්සනලි මගේ ගෝල් එක කැලරි සර්ප්ලස් එකක් තියාගන්න එක. මම යම්කිසි මට්ටමකට බල්කින් එකක් කරන කෙනෙක්, මසල් බිල්ඩින් කරන කෙනෙක්. ගෙදරදී ඔයා ක්ලීන් එකට කන්න. නියමයට ක්ලීන් එකට කන්න. වගේ ප්‍රෝටීන්ස් ටික ට්‍රැක් කරන්න, කැලරිස් ටික පුළුවන් නම් ට්‍රැක් කරන්න. ඒ හැමදේම කරන්න. එළියට යන දවසට ඒක කරන්න ගියොත් ඒක සම්පූර්ණ වට හිසරදයක් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට මම මේ කියපු ක්‍රම දෙක පාවිච්චි කරොත් එළියේ ඉන්න දවසටත් ඔයාගේ ෆුඩ් ඉන්ටේක් එක, ඔයාගේ නියුට්‍රිෂන් ඉන්ටේක් එක ඔයාගේ ගෝල් එකට හරින විදියට තියාගන්න try කරන්න පුළුවන්. Just a little message by Foxy. See you guys.